ආයුබෝවන්. පුතේ අපි ඔයගොල්ලන්ට මේ සාකච්ඡා කරන ප්‍රශ්න පත්‍රයේ රසායන විද්‍යා ප්‍රශ්න පත්‍රයේ පළවෙනි වීඩියෝ එක අපි කතා කරලා ප්‍රශ්නාංක 1 ඉඳලා 20ට සාකච්ඡා කරලා ඉවර කරා. ඒක යම් පිටසක් බලලා තිබුණා. අපි දෙවෙනි වීඩියෝ එක කරන්න හදන්නේ. මෙතනදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ ප්‍රශ්නාංක 21 ඉඳලා 40 වෙනිකම්. ඒ ටික අපි බලමු. ටියුට් එක නොලැබිච්ච දරුවෝ ඉන්නවා නම් 0.718 381යි 461ට WhatsApp message එකක් දාන්න. මම ඔයගොල්ලන්ට පේපර් එක කිසිදු මුදලකින් මුදල් අය කිරීමක් කරන්නේ නැහැ. ඔයගොල්ලන්ට ලබා දෙන්න. පැහැදිලි නේද? ඊළඟට ඔයගොල්ලන්ට උසස් පෙළ රසායන විද්‍යා පන්ති පටන් ගන්නව සූදානම් කරලා තියෙනවා. මාර්තු මාසේ පළවෙනි සතියේ ඉඳලා විස්තර දැනගන්න ඕන නම් ඒ පණිවිඩයක් දාලා පණිවිඩය අහගන්න පුළුවන්. හරි නේද? හරි. අපි එන ප්‍රශ්නාංක 21 බලමු. ප්‍රශ්නාංක 21 කියවන්න. මූලික ඒකක ඇසුරෙන් බලයෙහි SI ඒකක. බලයෙහි SI ඒකක. බලය කියන්නේ නිව්ටන්. නිව්ටන් කියන්නේ කිලෝග්‍රෑම් ms ඍණ 2. කියන්නේ අපි දන්නවා F සමානයි ma. ස්කන්ධයයි ත්වරණයයි ගුණ කරාම තමයි බලය එන්නේ. එහෙනම් මේ තියෙන්නේ අවස්ථාව උත්තරය කිලෝග්‍රෑම් ms ඍණ 2. k අකුර සිම්පල් වෙන්න ඕනේ. අනිත් ඒවා ඔය තියෙන විදිහට උත්තර අංක 1. ප්‍රශ්නාංක 21 උත්තර අංක 1. ප්‍රශ්නාංක 22. හෝමෝනයක් වන ඇඩ්‍රිනලින් වල සාපේක්ෂ අණුක ස්කන්ධය 183යි. මේ කියන්නේ මොකද්ද? ප්‍රශ්නාංක 22. එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය ඒ සංයෝගයේ මූලික නෑ, සංයෝගයේ වැදගත් නෑ. ඒක 183යිලු. මොකද්ද මේ කියන්නේ? අණුක ස්කන්ධය අපි බෙදන්න ඕනේ කාගෙන්ද? සම්මත පරමාණුක ස්කන්ධයෙන්. මොකක්ද සම්මත පරමාණුක ස්කන්ධ ඒකකය? ස්කන්ධ අපි ගමු ඒකකය. සම්මත පරමාණුක ස්කන්ධ ඒකකය වෙන්නේ කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් මතක තියාගන්න 12න් 1. එහෙනම් මෙන්න මෙතන මේ අගය තමයි සමාන වෙන්නේ. එහෙනම් සම්මත මං කෙටියෙන් ලියනවා පරමාණුක ස්කන්ධ ඒකකය සමානයි කාබන් 612 සමස්ථානික පරමාණුවේ ස්කන්ධයෙන් 12න් 1. ඒ කියන්නේ උත්තර අංකය 2. උත්තරාංකය 2. ප්‍රශ්නාංක 23. එතන තියෙන්නේ මවුල ගානක්. ඒක අමාරු නෑ. ප්‍රශ්නේ කියවලා බලමු. පහත දැක්වෙන තුලිත රසායනික සමීකරණයට අනුව හයිඩ්‍රජන් සල්ෆයිඩ් සල්ෆර් ඩයොක්සයිඩ් ප්‍රතික්‍රියා කරලා සල්ෆයිඩ් ජලයයි හදනවා. පැහැදිලිද? හරි. අපි ඉස්සෙල්ලාම තුලිත සමීකරණය ලියාගනිමු. ප්‍රශ්නාංක 23 H2S ධන SO2 කියන්නේ ජලයයි සල්ෆයිඩ් එක මාරු වෙලා තියෙන එකට කමක් නැහැ. 2යි H2S. සමීකරණය තුලිතව ඕගොල්ලන්ට දීලා. දැන් බලන්න හයිඩ්‍රජන් සල්ෆයිඩ් මවුලයක් සමග ප්‍රතික්‍රියා කරන සල්ෆර් ඩයොක්සයිඩ් මවුල ගාන කීයද කියලා අහනවා. අන්න බලන්න මේ දෙකක් නම් මේ එකයි. එහෙනම් H2S මවුල දෙකක්
සමග ප්‍රතික්‍රියා කරන SO2 මවුල එකයි. එහෙනම් අහන්නේ H2S මවුල එකක් සමග ප්‍රතික්‍රියා කරන SO2 මවුල ගණන කීයද එතකොට? දෙකකට එකයි නම් එකකට එන්නේ භාගයයි. 0.5යි. ඒ කියන්නේ 1ට 2යි. ඒ කියන්නේ 0.5යි මවුල. පැහැදිලිද? තුලිත සමීකරණයක් කියලා කියන්නේ මවුල අනුපාත ප්‍රතික්‍රියාව. මවුල අනුපාතයි H2S කියන්නේ 2යි නම් SO2 1යි. මේ H2S දෙකක් සමග SO2 1යි. ඒක ගත්තේ අපි තුලිත සමීකරණේ. ඒ ගත්තපු එකේ දෙකකට එකයි නම් එකකට දෙකින් බෙදන්න වෙනවා නේද? 1ට 2යි කියන්නේ 0.5යි. උත්තර අංකය 1. ප්‍රශ්නාංක 24. කවුද මේ කියන්නේ සෝඩියම් 11 23 ධන 1. මොකද්ද මේ කියන්නේ? මෙතන තියෙන්නේ සාමාන්‍යයෙන් ලියන්නේ 11 කියන්නේ පරමාණුක ක්‍රමාංකය. 11 පරමාණුක ක්‍රමාංකය කියන්නේ ප්‍රෝටෝන ගාන. උඩින් ලියන්නේ ස්කන්ධ ක්‍රමාංකය. කියන්නේ 23යි. ඒ කියන්නේ ප්‍රෝටෝනයි නියුට්‍රෝනයි වල එකතුව. එහෙනම් ප්‍රෝටෝන ආදේශ කරන්න පුළුවන් නේද? නියුට්‍රෝන දර ප්‍රෝටෝන වෙනුවට මම 11 ආදේශ කරාම එකතුව 23යි. නියුට්‍රෝන සමානයි 23 ඍණ 11යි. ඒ කියන්නේ කීයද? 3න් එකක් 2යි 1යි. නියුට්‍රෝන 12යි. මෙතන ඉලෙක්ට්‍රෝන කීයද? ඉලෙක්ට්‍රෝන ගණන සමානයි ප්‍රෝටෝන ගණන. සාමාන්‍යයෙන් වෙන්නේ 1. එහෙමනම් අපට හිතෙනවනේ 11යි කියලා. නෑ, ඊතර චූටි වෙනසක් සිද්ධ වෙනවා. මෙතන තියෙනවනේ ධන අයනයක්. සෝඩියම් ධන අයනයක් වෙනකොට ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා ගිහිල්ලා. සෝඩියම් ධන අයනයක් වෙනකොට ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා ගිහිල්ලා. එහෙනම් ඉලෙක්ට්‍රෝන 11ක් ගැන කතා කරන අපි ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා ගියාම අඩු කරන්න ඕනේ එකක් සමානයි කීයද? 10යි. දැන් මොකක්ද ප්‍රශ්නෙට අහන්නේ? ඔන්න මං ඉලෙක්ට්‍රෝන ලිව්වා, ප්‍රෝටෝන ගණන ලිව්වා, නියුට්‍රෝන ගණන ලිව්වා. ප්‍රශ්නේ අහන දේ බලන්න. මොකක්ද අහන්නේ? ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සහ නියුට්‍රෝන සංඛ්‍යාව. උත්තරේ 10යි 12යි. එහෙනම් ඉලෙක්ට්‍රෝන ගාන ඉස්සෙල්ලා තියෙන්න ඕනේ 10 හා 12. පැහැදිලිද? උත්තරාංකය 3. තේරුණාද? අදාළ දේවල් සටහන් කරගන්න. ඔයගොල්ලෝ වීඩියෝ එක හෝල්ඩ් කරලා හරි අදාළ දේවල් සටහන් කරගන්න. හිමින් සැරේ මම ඊළඟ ප්‍රශ්නෙට මාරු වෙනවා. පැහැදිලිද? හරි නේද? ප්‍රශ්නාංක 25. බලන්න. ප්‍රශ්නාංක 25 තියෙන්නේ මෙන්න මේ 3 දෙනා. XY Z කියලා 4 දෙනෙක් 3 දෙනෙක් ඉන්නවලු. මේ 3 දෙනාට වඩා ගැළපෙන්නේ කවුද කියලා අහනවා. බලන්න Z කියන එක්කෙනාට බන්ධන 4ක් හදලා. එකසර ඉලෙක්ට්‍රෝන යුගල්නේ.
ඉසෙට් කියන කෙනා බන්ධන 4ක් හදලා එකසර ඉලෙක්ට්‍රෝන යුගල් නැහැ. එහෙනම් එයා 4 වෙනි කාණ්ඩයේ වෙන්න ඕනේ. ඉසෙට් කියන කෙනා 4 වෙනි කාණ්ඩයේ වෙන්න ඕනේ. එහෙනම් උත්තර දිහා බැලුවාම එයා වෙන්න ඕනේ කාබන් 4 වෙනි කාණ්ඩයේ. Y කියන කෙනා බන්ධන 3ක් හදලා එකසර යුගලයක් තියෙනවා. බන්ධන 3යි එකසර 1යි කියන්නේ බන්ධන 3ට ඉලෙක්ට්‍රෝන එක ගානේ ගියාම 3යි එකසර යුගලේ ඉලෙක්ට්‍රෝන දෙකක් තාවහම ඔක්කොම 5යි පස්වෙනි කාණ්ඩයේ වෙන්න ඕනේ. කියන්නේ Y කියන කෙනා දීපු උත්තර අනුවයි තීරණය කරන්නේ නයිට්‍රජන් වෙන්න ඕනේ. X කියන කෙනා කවුද? බන්ධන දෙකක් හදලා එකසර යුගල් දෙකක් තියෙනවා. එකසර එක යුගලයක ඉලෙක්ට්‍රෝන 2යි එකසර යුගල් දෙකට ඉලෙක්ට්‍රෝන 4යි බන්ධන දෙකට ඉලෙක්ට්‍රෝන දෙකක් ආවහම ඔක්කොම ටික 6යි. හරිද? එකසර ඉලෙක්ට්‍රෝන යුගලයක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 2යි එකසර යුගල් දෙකක් කියන්නේ ඉලෙක්ට්‍රෝන 4යි බන්ධන දෙකේ තනි තනි ඉලෙක්ට්‍රෝන දෙකක් එයාගෙන් දායක වෙලා තියෙනවා ඔක්කොම ඉලෙක්ට්‍රෝන 6යි 6යි කියන්නේ කවුද? මේ කවුද? ඔක්සිජන් වෙන්න ඕනේ. එහෙනම් මේ තියෙන්නේ උත්තරය වෙන්නේ අංක 2. අංක 2. පැහැදිලිද? ප්‍රශ්නාංක 26. ප්‍රශ්නාංක 26. මම මේ වගේ ප්‍රශ්නයක් මීට ඉස්සෙල්ලා පළවෙනි වීඩියෝ එකේදීත් කියලා දුන්නා. දෛශික රාශියක් කියන්නේ මොකක්ද? දෛශික රාශියක් කියලා කියන්නේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. දෛශික රාශියක් කියන්නේ විශාලත්වයක් තියෙනවා දිශාවක් තියෙනවා. මේ දෙකම තියෙනවා නම් තමයි දෛශිකයක් කියන්නේ. දෛශිකයක් සාමාන්‍යයෙන් වෙන්නේ බලය, බර, විස්ථාපනය මේ වගේ දේවල් තමයි දෛශික රාශි වෙන්නේ. ඔතන බලන්න දීපු උත්තරත් එක්ක මැච් වෙලා කවුද? උත්තරාංක 1 විස්ථාපනය. විස්ථාපනය දෛශික රාශියක්. විස්ථාපනය දැන් අපි ඉස්කෝලේ ගිහිල්ලා ගෙදර ආවහම විස්ථාපනයේ බිඳුවයි. ඇයි? ධන පැත්තට දිශාවක් සහිතයිනේ. කිලෝමීටර් 2ක් තියෙනවා කියලා හිතන්නකෝ. ධන කිලෝමීටර් 2යි විස්ථාපනයේ දිශාවට අනුව අනිත් පැත්තට ඍණ කිලෝමීටර් 2යි සමස්ත එකතුව බිඳුවයි. තේරුණාද? එහෙනම් මතක තියාගන්න විස්ථාපනයේ දෛශික රාශිය. උත්තරේ 1. ප්‍රශ්නාංක 26 උත්තරාංක 1. ප්‍රශ්නාංක 27. හොඳට කියවන්න ප්‍රශ්නේ. වැඩිම පරමාණු සංඛ්‍යාවකින් සමන්විත වන්නේ පහත කුමන අණුවද? මොන බලන්න. දෛශික රාශියක් වෙන්නේ විස්ථාපනය. ඒ ඉස්සෙල්ලා ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 27. මොන බලන්න. පළවෙනි උත්තරේ තියෙනවා CH3CHO. මේකේ පරමාණු කීයද? බලන්න කාබන් 1යි මේ 3ත් එක්ක 4යි. 5යි 6යි 7යි. අන්න උත්තරේ 7යි. පළවෙනි උත්තරේට 7යි. දෙවෙනි උත්තරේ බලන්නකෝ. කවුද? CCl4. පරමාණු කීයද? මේ 1යි ක්ලෝරින් 4යි. ඔක්කොම ටික 5යි. තුන්වෙනි උත්තරේ කවුද? තුන්වෙනි උත්තරේ සල්ෆියුරික් H2SO4. පරමාණු කීයද? ඔගොල්ලෝ විභාගෙදී නැවත ලියන්න ඕනේ නෑ. දීපු උත්තර පත්තරේ ප්‍රශ්න පත්තරේම උත්තර ටික තියෙනවනේ. ඒකේ මේක පැන්සලකින් ලකුණු කරගන්න. ඊළඟට ඕගොල්ලෝ මේ ගහන උත්තරේ තියෙනව නේද? මේ අංකෙට උත්තර 2, අංකයේ 2, අංකයේ ඊළඟ එකේ 3 එහෙම කියලා. අන්නේ ගහන එක කොටුකොලෙත් ඒ වෙලාවෙම ගහන්න. ඒ වෙලාවෙම කොටුකොලෙත් සලකුණු කරන්න. නැත්නම් ඔයගොල්ලෝ කොටුකොලේ සලකුණු කරන්න
වැඩි කාලයක් යනවා. ඕගොල්ලෝ අන්තිමට කලබල වෙනවා. විනාඩි 5යි කියලා කියනකොට ඔයගොල්ලන්ට කොටු කොලේ ගහන්න විනාඩි 5 මදි වෙනවා. මොකද ප්‍රශ්න 40ක්. ආපහු බලන්න වෙනවා. එකට කීයද? දෙකට කීයද? කලබල වෙනවා. සමහර වෙලාවට ඔයගොල්ලෝ ගෙදර ගියන පේපර් එකේ උත්තරේ ගහලා බාර දීලා එන කොටු කොලේ වරද්දන. එහෙනම් same time එකම මොහොතේ පේපර් එකේ ගහන උත්තර අංකය කොටු කොලේ ලකුණු කරන්න. ඉව පුතේ ප්‍රැක්ටිස් වෙන්නේ. ඒවා හරි හොඳ පුරුදු. නැත්තම් පහු වෙනකොට ඕගොල්ලෝ කලබල වෙලා අපරාධ වරද්ද ගන්නවා. කියන්නේ දන්නවා වරද්ද ගන්නවා. ඒක තමන්ගේ ප්‍රතිඵලය එක ග්‍රේඩ් එකකින් පහළ යනවා. A එකක් තිබ්බනම් B එකට එනවා. ලකුණු 85ක 90ක 95ක හිටපු දරුවෙක් යන්තම් 75ට එනවා. අපරාධ වෙනවා. තේරෙනව නේද? හරි. වගකීමක් ගන්න. මේ වගේ නැවත ලියන්න ඕනේ නෑ කියලායි මං කිව්වේ. මෙතන කීයද? හයිඩ්‍රජන් 2යි, සල්ෆර් 1යි 3යි, ඔක්සිජන් 4ත් එක්ක 7යි. අන්න දැක්කද? දැක්කද? හතරවෙනි අංකය මොකක්ද මෙතන තියෙන්නේ? CO NH2 twice. NH2 twice. බලන්න මේකේ පරමාණු ගණන කීයද කියලා. කාබන්ට 1යි ඔක්සිජන් 1යි 2යි. මෙතන නයිට්‍රජන් 1යි හයිඩ්‍රජන් 3යි. 3 වරක් 2 6යි. 6යි මේ 2යි ඔක්කොම එකතු කරන්න ඕනේ. උත්තරය 4. තේරුණාද? වැඩිම අංකයක් පරමාණු ගාණක් තියෙන්නේ මේ 4 වෙනි උත්තරේ. මම චූටි දෙයක් කියන්නම්. මේ සංයෝගයට කියන්නේ අපි යූරියා කියන. යූරියා. හරි නේද? ඔයගොල්ලෝ අහලා තියෙනවනේ යූරියා කැට පොහොර කියලා ගන්න. පොහොර වලට සූත්‍රයේ මේ යූරියා වල සූත්‍රයේ මේ පහුවෙලා සූත්‍ර දැනගන්න පුළුවන් වෙයි. හරි නේද පුතේ? හරි. අපි යනවා ඊළඟ ප්‍රශ්නාංකයට. ප්‍රශ්නාංකය 27 කතා කරේ. ප්‍රශ්නාංක 28. ප්‍රශ්නාංක 28 කියවන්න. යකඩවල සාපේක්ෂ පරමාණුක ස්කන්ධය 56යි. මොකක්ද අහනවා මේකේ අදහස් කරන්නේ? දැන් යකඩ සමානයි 56යි. අපි දන්නවා යකඩ සමානයි 56යි. මේකේ තේරුම යකඩ පරමාණු ඇවෝගාඩ්‍රෝ නම්බර එකක්. ස්කන්ධය ග්‍රෑම් 56යි. ග්‍රෑම් 56යි. හොඳට මතක තියාගන්න. යකඩ මවුලයක් කියන වචනේ අපි අමතක කරොත් මවුලයක් කියන්නේ ඇවෝගාඩ්‍රෝ සංඛ්‍යාව. 6.02 වැඩි කිරීම 10 බලය 23ක ප්‍රමාණයක් තමයි මවුලයක් කියන්නේ. මවුලයක ග්‍රෑම් 56ක් තියෙනවා කියන එක තමයි ඔකේ තේරුම. දැන් බලන්නකො උත්තරේ දීලාද? උත්තරේ 3. ප්‍රශ්නාංක 28 උත්තරාංකය 3. හරි නේද? right. ප්‍රශ්නාංක 29. පහත අණු අතරින් සහ සංයුජ බන්ධන දෙකකින් සැදුම් ලත් අණුව. ඔන්න 29 මම ප්‍රශ්න උත්තර තියෙනේවා අඳිනවා අණු. කවුද? ක්ලෝරින්. Cl2 කියන්නේ කොහමද තියෙන්නේ? Cl1 එයාට තියෙන්නේ ඔන්න ඔය විදියට බන්ධන තියෙන්නේ. 2 මෙතේන් CH4 මීතේන් කියලා ඔයගොල්ලෝ ගන්න. කොහමද එන්නේ? හයිඩ්‍රජන් යාට එක සැරේ බල මුකුත් එන්නේ නෑ. 3 HCl H1යි Cl1යි මෙයාට එක සැරේ බල එනවා. පැහැදිලිද? 4 වෙනි උත්තරය කවුද? ජලය. කවුද මධ්‍ය පරමාණුව? ඔක්සිජන්. හයිඩ්‍රජන්. අන්න ජලාණුවේ තමයි බන්ධන දෙකක් තියෙන්නේ. උත්තරය 4.
තේරුණාද? මේක අමාරු නෑ පුතේ. ක්ලෝරීන්ට දැන් මේ බන්ධන ටික ඇඳ ගන්න අමාරු නෑ. අපිට හොඳටම තේරෙනවානේ CH4 කියන එකේ බන්ධන දෙකට වඩා තියෙනවා කියලා. එහෙනම් ඒක නෙමෙයි උත්තරේ. එහෙම උත්තරේ අපිට දල වශයෙන් අනුමාන කරගන්න පුළුවන්. උත්තරය අවසාන අංකය ජලයේ H2O වල බලන්න H2O දෙකයි හයිඩ්‍රජන්. නම් බන්ධනත් දෙකයි. හරි නේද? උත්තරාංකය 4. ප්‍රශ්නාංක 29 උත්තරාංකය 4. ප්‍රශ්නාංක 30. සාන්ද්‍රණ ගාණක් තියෙන්නේ. මොන බලන්න. සාන්ද්‍රණය 1 මවුල ඝන ඩෙසිමීටරයට වන ග්ලූකෝස් ද්‍රාවණ මිලි 500ක්. ඝන සෙන්ටිමීටර කියන්නේ මිලිලීටර් කියන එක. 500ක් සෑදීමට ග්ලූකෝස් කොච්චර ස්කන්ධයක් ඕනේද කියලා අහනවා. දැන් ඔය 1යි සාන්ද්‍රණය සමානයි 1යි මවුල ඝන ඩෙසිමීටරයට. ඝන ඩෙසිමීටරයක් කියන්නේ මිලිලීටර් 1000ක්. හරිද? ඒ කියන්නේ මේකේ තේරුම තමයි ද්‍රාවණ මිලිලීටර් 1000ක දියවි ඇති ग्लूकोस මවුල එකයි. මේ වාක්‍ය මේ අදහස මේ සිද්ධියේ අදහස මේක ලියාගත්තාම ඉතින් නිකම්ම උත්තරේ හරියි. මිලිලීටර් කියන්නේ ඝන සෙන්ටිමීටර් කියන්නේ දෙකම එකයි. මතක තියාගන්න. මිලිලීටර් එකක් සමානයි ඝන සෙන්ටිමීටර් එකයි. මේවා මතක තියාගන්න. පැහැදිලිද? එහෙනම් ද්‍රාවණ මිලි 500ක දියවි ඇති ග්ලූකෝස් මවුල ගන්න කීයද? එහෙනම් 1000න් බෙදලා 500න් වැඩි කරන්න ඕනේ. එහෙනම් උත්තරය එන්නේ කීයද? 0.5යි මවුල. 0.5යි මවුල. පැහැදිලිද? 0.5යි මවුල. අපි දන්නවා නේද මවුල එකක ස්කන්ධය. යාමි සාපේක්ෂානුක ස්කන්ධය 180යි කියන්නේ. එක දීලා තියෙනවා. එහෙනම් මවුල 0.5ක ස්කන්ධය කොච්චරද? කියන්නේ 180 එකෙන් බෙදලා 0.5න් වැඩි කරන්න ඕනේ. කියන්නේ ග්‍රෑම් 90යි. පැහැදිලිද? මේ සීමාව පේනවද නැද්ද කියලා චුට්ටක් වගකීමක් ගන්න. වෙන්නේ මං හිතන්නේ හොඳට මතක තියාගන්න. ග්‍රෑම් මේ ග්‍රෑම් 90යි මවුල 0.5යි ද්‍රාවණ මිලි 500ක් අපි හදන්න දැස්ති කරලා තියෙන්නේ. උත්තරය 30 අංකය උත්තරාංක 2. ප්‍රශ්නාංක 30 උත්තරාංකය 2. හරිද? ප්‍රශ්නාංක 31. प्रश्नांक 31 බලන්න. පොටෑසියම් පර්මැංගනේට වියෝජනය තුලිත සමීකරණය දීලා ඔක්සිජන් මවුල 3ක් හදා ගන්න පොටෑසියම් පර්මැංගනේට මවුල කොච්චර ඕනේද කියලා අහනවා. ඔන්න බලන්න. KMnO4 රත් කරාම එනවා K2MnO4 ධන MnO2 ධන O2. මේක දෙකක් දැම්මාම සමීකරණයේ තුලිතයි. දැන් අදහස මොකක්ද? O2 මවුල එකක් ලබා ගැනීමට අවශ්‍ය KMnO4 මවුල කීයද? 2යි. මේ තියෙන්නේ 2යි. එහෙනම් ඉතින් ඔක්සිජන් මවුල කීයක් සඳහාද අහන්නේ? 3ක් සඳහා. එහෙනම් O2 මවුල 3ක් සඳහා
ලබා ගැනීමට අවශ්‍ය KBNO4 මවුල එකෙන් බෙදලා 3න් වැඩි කරන කියන්නේ මවුල. කියන්නේ කීයද? 6යි මවුල. පැහැදිලිද? 6යි මවුල ප්‍රශ්නාංක 31 උත්තර අංකය 4. ප්‍රශ්නාංක 31 උත්තර අංකය 4. හරි නේද? ප්‍රශ්නාංක 32. ප්‍රශ්නාංක 32. කියවන්න හොඳට ප්‍රශ්නේ. පුතේ විභාගෙදී කාලය හිතන්න එපා. ප්‍රශ්නේ හොඳට කියවන්න. නුහුරු වචනයක් එහෙම තිබුණාම ඒ ප්‍රශ්නේ ඇතුලේ ගැටි ඉන්න එපා. ගැටි ඉන්න එපා. ප්‍රශ්නෙට උත්තරේ තෝරගත්ත ගමන් Taman ප්‍රශ්න පත්‍රයේ ඉරක් ගහලා ලකුණු කරනවා. කොටු කොලෙත් ඒ වෙලාවෙම සලකුණු කර ගන්නවා. ඊළඟට ඕගොල්ලොන්ට ඒ වෙලාවේ ඒ මේ විභාග ශාලාවේ කවුරු හරි සර් කෙනෙක් අස්සම් කරලා කොළ දෙනවනේ. කොළයක් ඉල්ලගෙන පළවෙනියටම ආවර්තිතා වගුව ඒ ෆෝමැට් එකට නිකන් කටුවට ඇඳ ගන්න. ඇඳගෙන ලියා ගන්න. හයිඩ්‍රජන්, හීලියම්, ලිතියම්, බෙරිලියම්, බෝරෝන්, කාබන්, නයිට්‍රජන්, ඔක්සිජන්, ෆ්ලෝරින්, නියෝන්, සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම්, සිලිකන්, ෆොස්ෆරස්, සල්ෆර්, ක්ලෝරින්, ආගන්, පොටෑසියම්, කැල්සියම්. ඔය 20 ලියා ගන්න. එතකොට ඕන වුණොත් එකෙන් බලන්න. ඕන වුණාම මතක් කර ගන්න එපා. හැබැයි ගෙදරින් නෙමෙයි ඒගොල්ලෝ දෙන අස්සම් කරලා දෙන කොලයක් තියෙනවනේ. කොලේ ওই ටික ලියා ගන්න. අංකෙත් එක්ක ලියන්න. දැන් ක්ලෝරින් 17, සල්ෆර් 16, පොටෑසියම් 19. ඒ වගේ අංකෙත් එක්ක ලියන්න. හරි නේද? හරි. ඒවා Tamanට උපදෙස්. අපි යම් ප්‍රශ්නාංක 32. සංඝටක මූලද්‍රව්‍ය ලෙස කාබන් සහ හයිඩ්‍රජන් පමණක් අඩංගු වන්නේ. අංක 1. වල්කනයිස් කරන ලද රබර්. මොකද්ද වල්කනයිස් කරනවා කියන්නේ? මම චුට්ටක් කියන්න. මම ගිය සතියේ කතා කරා මේ පළවෙනි වීඩියෝ එකේ කතා කරා රබර් වලට කොහොමද කියන්නේ? රබර් මුදවන්න රබර් කිරි ගන්නකොට අදාළ සිද්ධාන්ත ඇමෝනියා ඕන වෙනවා, ෆෝබික් අම්ලය, ඇසිටික් අම්ලය ඕන වෙනවා. ආදී වශයෙන් විස්තර කතා කරා. රබර් වල්කනයිස් කරනවා කියන්නේ පුතේ රබර් වලින් බහන්න හදනකොට අපි සල්ප දානවා. රබර් වල තියෙන්නේ හොඳට මතක තියාගන්න කාබන් හයිඩ්‍රජන් විතරයි. වල්කනයිස් කරපු නිසා සල්ප තියෙනවා. අන්න කතන්දරය. වල්කනයිස් කරපු නිසා සල්ප තියෙනවා. ඒක නිසා උත්තරේ වල්කනයිස් රබර් නෙමෙයි. එක නෙමෙයි. දෙවෙනි එක කවුද? පොලිතින්. පොලිතින් කියන එකේ ඉන්නේ එතීන්. එතීන් කියන්නේ මෙන්න මේ අවස්ථාව ඇල්කීනයක්. කාබන් හයිඩ්‍රජන් විතරයි තියෙන්නේ. අපි අනිත් ඒවත් බලමු උත්තරේ. උත්තර අංකය 2. එක හරි. තුන්වෙනි උත්තරෙත් බලන්න. කවුද? ටෙෆ්ලෝන්. ටෙෆ්ලෝන් කියන සංයෝගයේ පුතේ මම කියන්නම්. ටෙෆ්ලෝන් ඕගොල්ලෝගේ ගෙවල් වල පාවිච්චි වෙනවා. ඔය ඇලෙන්නේ නැති භාජන තියෙන්නේ non stick භාජන තියෙන්නේ. ඔයාලා බඳින තාච්චි මොනවා හරි බැඳුම් තාච්චි වල තියෙන්නේ non stick එක. අනේ non stick භාජනය ගත්තාම හොඳට මතක තියාගන්න. ඒකේ අර non stick layer එක වශයෙන් තියෙන ටෙෆ්ලෝන්. ඒක ගිනි ගන්නෑ. ඊට අමතරව තියෙනවා නේද fire guard wire. ගිනි ගන්න නැති wire. තියෙන fire shield wire. ඒ වගේ fire guard එක. ඒ කියන්නේ wire එක උඩින් තියෙන්නේ ටෙෆ්ලෝන් layer එක. ටෙෆ්ලෝන් වල තියෙන්නේ පුතේ මෙන්න මේ සංයෝගය. මේක තැනුම් මේකකය CF2 හරිද? උතර මේක කාබන් හයිඩ්‍රජන් තියෙන කෙනෙක් නෙමෙයි. එහෙනම් උත්තරාංකය 3 නෙමෙයි. දෙක අපි උත්තරේ තීරණය කරා. විභාගෙදී හරියටම හරිනම් අනිත් ඒවා බැලුවේ නැති වුණාට කමන්නේ. නමුත් දැන් විභාගෙ නෙමෙයි. අපි යමක් මතක් කරගන්නවනේ. ඒ නිසා 4 වෙනි උත්තරේ බලමු. සෙලියුලෝස් කියන එකේ ඔක්සිජන් තියෙනවා. ප්‍රෝටීන වල හරිද? නයිට්‍රජන් තියෙනවා.
හරිද? ඔක්සිජන් තියෙනවා. එහෙනම් ඒ වගේ සෙලියුලෝස් වල ඔක්සිජන් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් අනිවාර්යෙන් තියෙනවා. කාබන් හයිඩ්‍රජන් අනිවාර්යෙන් තියෙනවා. එහෙනම් කාබන් හයිඩ්‍රජන් විතරක් තියෙන්නේ කොයි එකේද? උත්තර අංකය 2. උත්තර අංකය 2 ඉතීන් කියන එකේ ඉතීන් නෙමෙයි එතන තියෙන්නේ පොලිතීන්. ඉතීන් වලින් තමයි පොලිතීන් හදන්නේ. හරි නේද? ප්‍රශ්නාංක 32 උත්තරය උත්තරාංක 2. ප්‍රශ්නාංක 33 බලන්න. ඊතරක් තියෙන ඉතීන්නේ ඉතීන් මවුල එකක් පූර්ණ දහනයට ලක් කළ විට සෑදෙන ජලයේ ස්කන්ධය අන්න චූටි අවුලක් තියෙනවා. තුලිත සමීකරණය දීලා නැහැ. ඉතීන් කියන එක දීලා තියෙන්නේ වචනේ. දැන් මම පොඩ්ඩකට කලින් ඉතීන් කිව්වා. නමුත් විභාගෙදී මොක අහමු ලෙස නෙන්නේ. ඉතීන් එහෙනම් දැනගෙන ඉන්න ඕනේ. ඉතීන් කිව්වහම C2යි මේ තියෙන්නේ H4යි. මෙයා ඔක්සිජන් එක්ක අපි දහනය කරනවා. දහනය පූර්ණයි නම් හැදෙන්නේ කාබන් ඩයොක්සයිඩයි ජලයයි. කාබනික සංයෝග දැන් පෙට්‍රල් පිච්චුවාම කාර් එකේ බයික් එකේ පෙට්‍රල් පිච්චුවාම සයිලන්සරේ දුමින් පිට වෙන්නේ දුම් වශයෙන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩයි ජල වාෂ්පයි. තේරුණාද? තේරුණාද? ඕනම කාබනික සංයෝගයක මූලික වශයෙන් පිට වෙන්නේ කාබන් ඩයොක්සයිඩයි ජල වාෂ්පයි. හරි නේද? හරි. දැන් බලන්න කාබන් ඩයොක්සයිඩයි ජලයයි. කාබන් 2යි. එහෙනම් කාබන් ඩයොක්සයිඩත් 2යි. හයිඩ්‍රජන් 4යි. 4යි. එහෙනම් මේකට දෙකක් දැම්මාම නේද තුලිත වෙන්නේ? හයිඩ්‍රජන් දෙවරක් දෙක නේද 4. ඔන්න මම දැන් මේ දිහා බලාගෙන කාබන් ඩයොක්සයිඩ් කීයද ජලය කීයද කියලා තුලිත කරගත්තා. දැන් ඒ දෙකේ එකතුව බලාගෙන ඔක්සිජන් ගාන ගණන් කරලා O2 කොච්චරද කියලා දාමු. දෙවරක් දෙක 4යි. 4යි 2යි 6යි. පරමාණු 6යි. එහෙනම් 3ක් දැම්මහම නේද 3 වරක් 2 6 වෙන්නේ. එහෙනම් අන්න ඉතීන් මවුල එකක් එනකොට ඔක්සිජන් මවුල 3ක් කාබන් ඩයොක්සයිඩ් මවුල 2ක් ලැබෙනවා ජල මවුල 2ක් ලැබෙනවා. අහන ප්‍රශ්නේ බලන්න සමීකරණය තුලිත වෙලා තියෙනවා. ඉතීන් මවුලයක් පූර්ණ දහනයට ලක් කළ විට පූර්ණ දහනය හරි වැදගත්. ඒ පූර්ණ දහනය නැත්තම් අර්ධ දහන වුණොත් පුතේ කාබන් මොනොක්සයිඩ් එනවා. නැත්තම් නොදැවුණු දැලි අංශු වෙනවා. ඔය වාහනයක් සුද්ධ කරනකොට දුවිලි දැලි තියෙන්නේ. ඒ වගේ නොදැවුණු අංශු තියෙනවා. එහෙනම් පූර්ණ දහනයේ වචනේ හරි වැදගත්. හොඳේ. පූර්ණ දහනයට ලක් කළ විට සෑදෙන ජලයේ ස්කන්ධය අන්න මේ මවුල එකයි. C2H4 මවුල එකක් ලැබෙන ජලය මවුල 2යි. ජල මවුල 2ක් නම් ජලයේ ස්කන්ධය සොයන්නේ කොහොමද? එයාගේ සාපේක්ෂ අණුක ස්කන්ධය වැඩි කරනවා 18න්. එම නිසා C2H4 මවුල එකකින් ලැබෙන ජලය ස්කන්ධය 2යි වැඩි කරනවා 18යි ග්‍රෑම්. උත්තරේ 36යි. ග්‍රෑම්. හරි නේද? හරි නේද? උත්තර අංකය බලන්න. උත්තර අංකය 3. ප්‍රශ්නාංක 33 උත්තර අංකය 3. හරි නේද? right. ප්‍රශ්නාංක 34ට මාරු වෙනවා අපි. කියවල බලන්න පුතේ. නියෝන් 10 20 හා සෝඩියම් 11 23 +1 දැන් පේනවද?
අපි මෙයාට ප්‍රෝටෝන කීයද කියලා ලියමු. ප්‍රෝටෝන 10යි. ප්‍රෝටෝන ධන නියුට්‍රෝන 20යි. එම නිසා ප්‍රෝටෝන ධන කියන්නේ 10 ධන නියුට්‍රෝන කියන්නේ 20යි. නියුට්‍රෝන ගාන කීයද? 20 ඍණ 10යි. ඒ කියන්නේ 10යි. නියුට්‍රෝනත් 10යි. ප්‍රෝටෝන ගානට ඉලෙක්ට්‍රෝන ගාන සමානයි. අන්න දැන් ඔය අවස්ථා තුන ගත්තා. නියෝන්ට සෝඩියම්ටත් බලමු. ඉස්සෙල්ලා මම ඔක හැදුවා. ප්‍රෝටෝන ගාන 11යි. ඉලෙක්ට්‍රෝන ගානත් 11යි කියලා හිතෙනවා. නෑ ධන අයනයක්. එහෙනම් ඉලෙක්ට්‍රෝනයක් පිට වෙලා ගිහිල්ලා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. ප්‍රෝටෝන ධන නියුට්‍රෝන කියන්නේ 23යි. ප්‍රෝටෝන 11 ආදේශ කරාම නියුට්‍රෝන සමානයි 23න් 11ක් අඩු කරනවා. ඒ කියන්නේ 12යි. එහෙනම් බලන්න නියුට්‍රෝන ගණන් දෙක වෙනස්. ප්‍රෝටෝන ගණන් දෙක වෙනස්. ඉලෙක්ට්‍රෝන ගණන් දෙක සමානයි. නියුට්‍රෝන අගයන් දෙක වටිනාකම් දෙක වෙනස්. බලන්න හදලා තියෙන්නේ ගානේ. හරිද? ප්‍රෝටෝන අගයන් දෙක වෙනස්. හැබැයි ඉලෙක්ට්‍රෝන අගයන් දෙක සමානයි. බලන්න උත්තරාංකය 1. දෙකෙහිම ඇති ඉලෙක්ට්‍රෝන සංඛ්‍යා සමානය. එකද ප්‍රශ්නයකට උත්තරයක් අපි සැලසුම් කරගන්න විදිය. ප්‍රශ්නාංක 34 උත්තරාංක 1. ප්‍රශ්නාංක 35. ඔය 35 වෙනි ප්‍රශ්නේ සඳහන් වෙලා තියෙන උත්තරේ චූටි වැරද්දක් තියෙනවා. අපි ඒක චුට්ටක් බලමු මොකක්ද කියලා. ගම්ම්‍යතාවය. ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධයේ ප්‍රවේගයේ ගුණිතය. දැන් අපි හිතමු මෙහෙම දෙයක්. ටිකක් ලොකු වාහනයක් පොඩි වාහනයක බයිසිකලයක් හැප්පෙනවා බස් එකේ. බයිසිකලයට නේද වැඩිපුර තුවාල වෙන්නේ. ඇයි එහෙම වෙන්නේ? නිතරම දැනගන්න පුතේ ගැටුමකදී ගම්ම්‍යතාවයක මාරු වෙලා තමයි තුවාල සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ බස් එකේ ගම්ම්‍යතාවයට සමාන තුවාලයක් බයික් එකට වෙනවා. බයික් එකේ ගම්ම්‍යතාවයට සමාන තුවාලයක් තමයි බස් එකට වෙන්නේ. ඒක බස් එක බර වැඩි. එයා හිමින් යන්නේ නෑනේ. එහෙනම් මොකද වෙන්නේ? ගම්ම්‍යතාවය සෑහෙන වෙන්නේ. ඒක බයිසිකලයෙන් සිද්ධ වෙන හානිය ගොඩාක් වෙන්නේ. ගම්ම්‍යතාවය කියන්නේ මොකක්ද එහෙනම්? ස්කන්ධයයි ප්‍රවේගයයි ගුණිතය මගින් ලැබෙන රාශිය. ඕක වෙනම අර්ථයකුත් තියෙනවා. එය නැවැත්වීමට යම් වේගයකින් ගමන් කරනකොට ඒ නැවැත්වීමට යෙදිය යුතු බලය අනිත් වගේ අදහසක් තියෙනවා. කමන්නේ. දැනගන්න ගම්ම්‍යතාවය කියන්නේ ස්කන්ධයයි ප්‍රවේගයයි ගුණිතය. දැන් ඕකේ ඒකක දාමු. ඒකක දැම්මාම කවුද එන්නේ? කිලෝග්‍රෑමුයි ms ශ්‍රේණි එකයි. එහෙනම් කවුද උත්තරය? kg ms ශ්‍රේණි එක. උත්තරාංක 1. පැහැදිලිද? ප්‍රශ්නාංක 35 උත්තරාංක 1. ප්‍රශ්නාංක 36. කියවන්න. පහත දැක්වෙන අණු අතරින් වැඩිම සහ සංයුජ බන්ධන සංඛ්‍යාවක් සහිත අණුව කුමක්ද? මම මේක අඳින්නම්. ප්‍රශ්නාංක 36 උත්තරාංක 1 බලන්න. කවුද? O2. දෙවෙනි උත්තරය N2. තුන්වෙනි උත්තරය NH3 ඇමෝනියා. හතරවෙනි උත්තරය කාබන් ඩයොක්සයිඩ්. මේවට අණු අඳින්න බලන්න. O2 කියන්නේ කවුද? ඔන්න ඔය විදියට එන්නේ. N2 කියන්නේ ත්‍රිත්ව බන්ධනයක් තියෙන්නේ. එක සැර යුගලයක් තියෙනවා. ඇමෝනියා වල බලන්න. එක සැර යුගලයක් තියෙනවා. කාබන් ඩයොක්සයිඩ් වල බලන්න. පේනවද? වැඩිම බන්ධන තියෙන්නේ කාබන් ඩයොක්සයිඩ් වල.
බන්ධන 7ක් තියෙනවා. උත්තරය මේකේ තියෙන්නේ බන්ධන 2යි. මේකේ බන්ධන 3යි. මෙතන තියෙන්නේ තනි බන්ධන ඒ 3ක්. අතර තියෙනවා ditth බන්ධන 2ක්. බන්ධන 4ක්. උත්තරය 4. පුතේ ප්‍රශ්නාංක 36 උත්තරාංකය 4. ප්‍රශ්නාංක 37. උත්තර කියවන්න. ඔක්සිජන් වායුව ග්‍රෑම් 64ක අඩංගු O2 අණු සංඛ්‍යාව කොපමණද? ඔන්න බලන්න. ඔක්සිජන් සමානයි වචනයෙන් දීලා තියෙන්නේ O සමානයි 16යි. එතකොට O2 කියන්නේ කීයද? 16 වරක් 2යි. ඒ කියන්නේ 32යි. 16 වරක් 2 32යි. එතකොට මට කියන්න බලන්න අණු. බලන්න ඔක්සිජන් ඒ කියන්නේ O2 වායුව මවුල ගණන සමානයි ස්කන්ධය බෙදනවා අපි සාපේක්ෂ අණුක ස්කන්ධයෙන්. මම ඒකකත් එක්ක දානවා. මේ තියෙන්නේ ග්‍රෑම් 64යි. මෙයාගේ ස්කන්ධය ඒකකේ මොකද්ද? ග්‍රෑම් මවුලයට මෞලික ස්කන්ධය. එහෙනම් 32යි ග්‍රෑම් මවුලයට. ග්‍රෑම්ට ග්‍රෑම් කැපෙනවා 32 බරක් 2යි. එහෙනම් උත්තරය ඔක්සිජන් මවුල ගාන 2යි මවුල. ඔක්සිජන් මවුල 2යි. එක මවුලයක් කියන්නේ ඇවෝගාඩ්‍රෝ නම්බර් එකක්. එක මවුලයක් කියන්නේ ඇවෝගාඩ්‍රෝ නම්බර් එකක්. එහෙනම් මවුල දෙකක් කියන්නේ දෙකෙන් වැඩි වෙන්න ඕනේ. එම නිසා O2 අණු ගණන 2 වැඩි කිරීම 6.02 වැඩි කිරීම 10 බලය 23. මේක මේ විදිහටම දීලා තියෙනවා. උත්තර අංකය 2. උත්තර අංකය 2. පැහැදිලිද? ප්‍රශ්නාංක 38. කියවලා බලන්න. සිසිල් ජලය සමග ප්‍රතික්‍රියා නොකරන නමුත් උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන ලෝහය. සෝඩියම් L ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. හොඳටම සැරට ක්‍රියා කරනවා. මැග්නීසියම් L ජලය ක්‍රියා කරන්නේ. හැබැයි උණු ජලය එක්ක ක්‍රියා කරනවා. ඇලුමිනියම් L ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ නැහැ. අපි ඒක හොඳටම දන්නවා. අපි දන්නවා නේද? අපි ළඟ තියෙනවා නේද ඇලුමිනියම් භාජන. වතුර උතුරවන්නේ. මොනවා හරි හොදි එකක් අපි එළවලුවක් හදාගන්නේ. ඇලුමිනියම් භාජනයක එහෙනම් ප්‍රතික්‍රියා කරනවා නම් උණු ජලය එහෙනම් එතන අවුලක් නේද? ඒ නිසා ඇලුමිනියම් L ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ සමග උණු ජලය සමග ප්‍රතික්‍රියා කරන්නේ. මේකේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ L ජලය ක්‍රියා කරන්න බෑ. උණු ජලය ක්‍රියා කරන්න ඕනේ. කැල්සියම් දැනගන්න කැල්සියම් සෑහෙන සැර ලෝහයක්. හොඳේ. සෝඩියම් තරමේ සැර ලෝහයක්. එහෙනම් L ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. පැහැදිලිද? සෝඩියම් L ජලය සමග ප්‍රතික්‍රියා කරනවා. උත්තරය මැග්නීසියම් දෙවෙනි උත්තරේ. L ජලය සමග ක්‍රියා කරන්නේ නැහැ. උණු ජලය සමග ප්‍රතික්‍රියා කරනවා කියන එකයි අදහස. පැහැදිලිද? 38 උත්තරාංකය 2. 39 ලේවායකදී මුහුදු ජලයෙන් ලුණු නිස්සාරණය කරන විට සෝඩියම් ක්ලෝරයිඩ් සමගම අවක්ෂේප වන සංයෝගය. මම චුට්ටක් කියන්නම් කරුණු අහන්න මතක් වෙන්න. ලේවායක ලුණු හදනකොට ලංකාවේ ලේවායන් 4ක් තිබ්බා. දැන් තියෙන්නේ 3යි. මොනවද? හම්බන්තොට, පුත්තලම, නිලාවේලි, අලිමංකඩ. දැන් නිලාවේලි එක නෑ අර සුනාමි ව්‍යසනයත් එක්ක නිලාවේලි ක්‍රියාත්මක වෙන්නේ. අනිත් තුනම ක්‍රියාත්මක වෙනවා. ඒ හදන ලුණු වලට අපි කියන්නේ මුහුදු ලුණු, sea salt. නමුත් ලෝකයේ වැඩිපුර පාවිච්චි කරන්නේ sea salt නෙමෙයි, ආකර ලුණු. මොකද හේතුව? මුහුදු
මුහුදු සීමාවන්ගේ රටවල් හැම එකම නෑ. ඉතින් ලංකාව වෙච්ච අපිත් පාවිච්චි කරනවා කරලු. ඒකනේ වැඩේ කියන්නේ. නමුත් ඕගොල්ලෝ දැනගන්න sea salt තමයි වඩාත් පෝෂ්‍ය. ඔයගොල්ලෝ බලයි සෝඩියම් ක්ලෝරයිඩ් වල මොනවද පෝෂ්‍ය කියලා. තව අයන ಜಾති sea salt වල තියෙනවා පුතේ. මොකද මුහුදු වතුරෙන් මේක හදන්නේ. සල්ෆේට් තව අමතර ಜಾති තියෙනවා. එතකොට ඒක හරි පෝෂ්‍යයි. නමුත් sea salt මේ ආකර ලුණු වල ඒ තත්වේ නෑ. sea salt වෙන්නේ ඔය ලක් ලුණු කියන එක. හොඳට මතක තියාගන්න. ඒක හරි හොඳ බ්‍රෑන්ඩ් එකක්. හරි. බලන්න. මුහුදු ලුණු ලේවායක පළවෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ හුණුගල් කැල්සියම් කාබනේට. පළවෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ කැල්සියම් කාබනේට. දෙවෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ කැල්සියම් සල්ෆේට. තුන්වෙනි තටාකයේ අවක්ෂේප වෙන්නේ ලුණු. ලුණු අවක්ෂේප වෙච්ච ක්ෂණිකව අවක්ෂේප වෙනවා මැග්නීසියම් සල්ෆේට. මැග්නීසියම් ලවණ. ඔය මැග්නීසියම් ලවණ අවක්ෂේප වුණොතින් ලුණු වලට එනවා තිත්ත රසක්. තිත්ත නෙවෙයි ඒක ටිකක් සැර රසක්. ඒක දිව කාරලා යනවා. හරි අමාරුයි ඒකට. නිසා මතක තියාගන්න මේකයි අහන්නේ ලුණු අවක්ෂේප වෙන්නේ තුන්වෙනි තටාකයේදී ඒහා සමීපව අවක්ෂේප වෙනවා මැග්නීසියම් සල්ෆේට. මේ අවක්ෂේප වීම බලක්වලා තමයි ලුණු අපි වෙන් කරලා අස් කරලා ගන්න. හරි නේද? එහෙනම් උත්තරය මැග්නීසියම් සල්ෆේට උත්තර අංකය 2. හරි නේද? 40 ප්‍රශ්නේ බලමු අපි. එතකොට අපි අද දවස් සාකච්ඡා කරන මේ වීඩියෝ එකකින් අවසාන ප්‍රශ්නේ. හරි නේද? ඊළඟ වීඩියෝ එකේදී ඉතිරි කොටස බලමු. එතකොට ඔයගොල්ලන්ට හොඳ කාලයක් තියෙනවා බලා ගන්න පුළුවන්. විනාඩි 35ක් 40ක් බලනකොට මේ ප්‍රශ්න 20ක ලොකු පරාසයක් කවර් වෙනවා. අපි 40 වෙනි ප්‍රශ්نين අදට ප්‍රශ්න 20ක් කතා කරලා 40 වෙනි ප්‍රශ්نين අපි මේ වීඩියෝ එක කෙලවර කරනවා. හරි. 40 වෙනි ප්‍රශ්න. ප්‍රශ්නේ කියවන්න. ඔක්සිජන් වායුව ග්‍රෑම් 96ක් හා නයිට්‍රජන් වායුව ග්‍රෑම් 56ක්. ඔන්න බලන්න. ඔක්සිජන් වායුව තියෙනවා ස්කන්ධය ග්‍රෑම් 96ක්. එහෙනම් ඔක්සිජන් මවුල කීයද? මෙයා බෙදන්න ඕනේ අණුක ස්කන්ධයෙන් 32කින්. මෙයා ග්‍රෑම් මවුලයට මෞලික ස්කන්ධය ග්‍රෑම් කැපිලා යනවා 32 වරක් 3යි. මේක උඩට ගියාම මවුල 3යි මවුල අන්නගේ. දැන් බලන්න N2 ස්කන්ධය දීලා ග්‍රෑම් 56යි. N2 වල මවුල ගාන කීයද? එයා බෙදනම 56. එයාගේ සාපේක්ෂාංක ස්කන්ධය N2ට 28යි. 28යි ග්‍රෑම් මවුලයට. එතකොට 28 වරක් 2යි මවුල. අන්න මවුල 2යි. දැන් අපෙන් අහන්නේ මොකද්ද? O2 වල මවුල වාගය. එහෙනම් O2 සඳහා මවුල භාගය සමානයි කවුද? O2 මවුල ගණන බෙදනම අපි මුළු මවුල ගණනින් සමානයි කවුද? මේක 3යි මේ දෙකේ එකතුව 5යි. 5න් 3යි. පේනවද උත්තරය? 5න් 3යි. උත්තර අංකය 3 වෙනි උත්තරේ. පැහැදිලිද? පැහැදිලිද? එහෙනම් ඔය විදිහට සම්බන්ධ වෙන්න තමන් බොහොම වගකීමෙන් වැඩ කරගන්න පුතේ. මේ විභාගෙට දැන් කිට්ටුයි. විභාග අගහරියේදී මේ ඉන්නේ ඔයගොල්ලෝ. එකත් එක්ක සූදානම් වෙලා මේ වීඩියෝ එක බලන්න. පළවෙනි වීඩියෝ එකත් බලන්න. ටියුට් එක නොලැබිච්ච දරුවෙක් ඉන්නව නම් ටියුට් එක කෝල් කරලා WhatsApp කරලා ඉල්ල ගන්න. ඊට අමතරව බලපු දරුවෙක් ඉන්නව නම් අනිත් දරුවන්ට මේක ෂෙයා කරලා ඒ දරුවන්ට උදව්වක් කරන්න. මොකද අපි කරන්නේ උදව්වක්. මොකද සමාජය තුල ඔයගොල්ලෝ හොඳ දරුවෝ වෙන්න ඕනේ. එතකොට අනිත් අයට උදව් කරලා විභාගේ පාස් වෙන්න උදව් කරන්න. ඒ උදව්ව තමයි මේ කරන්නේ. ඒක අපි මේ වැඩේ මෙතනින් නිමා කරනවා. ඊට අමතරව
A level chemistry පන්ති පටන් ගැනීම කරනවා මාර්තු මාසේ පළවෙනි සතියේ ඒක මම ඊළඟ වීඩියෝ එකේදී කියන්නම් මාර්තු මාසේ පළවෙනි සතියේ ගෙදර පන්තියක් තියෙනවා ඊට අමතරව කිරිබත්ගොඩ පන්තියක් තියෙනවා ඊට අමතරව තව හිටියාගම පන්තියක් තියෙනවා මාවරමණ්ඩියේ මේ පන්ති තුන සූදානම් වෙලා තියෙනවා ගැළපෙන විදිහට ඔයගොල්ලෝ බලලා සම්බන්ධ වෙන්න විස්තර දැනගන්න රෙජිස්ටර් වෙන්න WhatsApp කරන්න ටෙලිෆෝන් නම්බර් එකට හරි නේද එහෙනම් අපි මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු හරි නේද එහෙනම් හරි thank you එහෙනම් හරි උත්සන්නයි